හෙලෝ යාළුවනේ හොඳින් ඉන්නවා නේද කට්ටියම මේ ඉතින් ඔන්න අදත් උදේම මම පිටත් වුණා දැන් වෙලාව 9:56යි ඒ කියන්නේ 10යි මේ පිට්මි පැසෙන්ජර් හය එකක් වැඩුණා දැන් මේ පැසෙන්ජර් ගන්න යන ගමන් ඉන්නේ මේ තව කිලෝමීටරයක් තියෙනවා අපි යන්නේ පැසෙන්ජර් ගන්න Harinya? Security kian no ni? Kelimada. Hey Hari. कार्ड पेमेंट डाल दी हरी है ना हरी 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 මේ කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. එයා කිව්වා අතුල්ට මේ අංගිලිවිලි කියලා එන්නේ අතුල්ටම දැම්මා. මේ එයාට 10යි කාලට ලෙක්චර්ස් තියෙනවා කියලා කිව්වේ. 10යි 17 විතර වගේ වෙද්දි දැම්මා. එයාට දෙකක් විතර වගේ නැහැ මොකක්ද? අපි අද පිට්නි 6ක් 10ක් මේ ගහන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි මේ පිට්නි 6ට 10න් ඊයක් හොයන්න පුළුවන්ද කියලා. පිට්නි මේ පැසෙන්ජර් ෆ්ලෑෂ් දෙකම බලමු අපි මේ ඊයක් හොයන්න පුළුවන්ද කියලා මේ 6ට 10න් Hello, ma'am pick me එකෙන්. හරි. ඔය ලොකේෂන් එකේ ඉන්නේ. ඔව් මම ලොකේෂන් එකේ ඉන්නේ. හරි.
හරි. හරිද? සයින් අපිට දාන්න ඕනද? මේකද? මේකද? පිටින් දාන්න. එකසිය 56. අපි දෙවෙනි හයර් එකත් අරගෙන ඉවරලා ඉවර කරා. අපි තුන්වෙනි හයර් එකට යනවා. හෙලෝ. මම ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මම එහෙමනම් දන්නේ නැහැ මිස් මේ මොකද්ද මෙතන මේ ග්‍රාම නිලධාරී කාර්යාලය 545 පිරිවෙන කියලා පොඩි බෝඩ් එකක් ගහලා තියෙන්නේ. ග්‍රාම නිලධාරී කාර්යාලය කියලා විලි කියලා. චුට්ටක් අහන්න බලන්න මේ මොකද්ද අර පැත්තේ පන්සලක් තියෙන්නේ දක්ෂින්දාරාමයේ කියලා විලි කියලා. මෙතන මෙහෙම කෙලින්ම ගියාම හම්බෙන්නේ මේ පන්සල. හරි. ඔයාද යන්නේ? හෙල්මට් එක තියනවද? හරි. හරි නැගි. කොහේ මේක දාගන්න. හරි. හරි. හරි නේද? මේක හරියද? මෙතන නවත්තන්නද? හරි. එයා කවුන්ටර් දාන්න හරි. හරි හරි. හරි අපිට පාර්සල් එකක් වැටුණා මේ හයර් එක තුන්වෙනි හයර් එක මේ ඉවර කරයින් පස්සේ මේ බලමු මොකද්ද කියලා පාර්සල් එක කිලෝමීටර් 1.3ක් යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු මේ පාර්සල් එක මොකද්ද කියලා පාර්සල් එක අරන් අපිට යන්න තියෙන්නේ කොළඹ 10ට. තුන්වෙනි පාර්සල් එක ගම ගිහිල්ලා
hello miss මම පික් මේ එකෙන් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ ඔය අර එහා ඇතුලේ කාර්යය ගාවට යනවද? මොකක්ද? ෂොප් එකකින් රෙඩි කරලා තියෙන්නේ. මොකද? ඇතුලේ කාර්යයක් එකක් තියෙනවා. හරි. එතනට යනවද? හරි මම එතනට යන්න මොකද්ද කියන්න ඕනේ? කියන්නකෝ මේ පිටි කියන්නකෝ මේ කොළඹට අරන් ගෙන්න පාර්සල් එක කියන්න. හරි මේක මිස් එතකොට මේ කෑෂ් පේමන්ට් එකද කාඩ් පේමන්ට් එකද දාලා තින්නේ? කෑෂ් පේමන්ට් එකක් යාලා හිට කරනවා. එතකොට මේක මෙතනින් ගන්න ඕනේද කෑෂ් එහෙම නැත්නම් ගිහින් දීලා ගන්න ඕනේද? ගිහින් දීලා ගන්න ඕනේ. හරි මම ගන්නම් කාඩ් රූම් එකේ. හරි. අපිට කාඩ් රූම් එක ඇතුළට අන්නලු. බලමු ගිහලා. කොළඹට පාර්සල් එකක් තියෙනවද මම පික් මේ එකෙන්? කොහෙටද? කොළඹ 10 කියලා තියෙන්නේ. පියුමි කියලා එක්කෙනෙක් තමයි මේ ඔබිටකට ගිහින්. කොතනද? ඔය දින ඔබිටක විතර. මෙතනද? අපිට ගාඩ් රූම් එකට ගාඩ් රූම් දෙකක් තියෙනවා නේද? මේ මෙන්න මෙතන වෙන්නේ නැති මං හිතන්නේ ගාඩ් රූම් එක. පික්මි එකෙන් පාර්සල් එකක් තියෙනවද මේ කොළඹ 10ට අරන් යන්න පියුමි කියලා කෙනෙක් දාපු. හරි අපි පාර්සල් එක ගත්තා. ඒ පාර්සල් එක මාර බරයි. මේ බලමු කිලෝමීටර් 17ක් තියෙනවා. මං හිතන්නේ මේක මර දානට වෙන්න ඕනේ මේ ගෙනියන්න දෙන්නේ. මේ අපි වැදිලා තියෙන්නේ. මං හිතන විදියට. එහෙම වෙන්න ඕනේ. මොකද නැත්තම් හිතන වෙන වාහනයක් නැහැ. හරි thank you. හරි අපි 4 වෙනි හයර් එකක් කම්ප්ලීට් කරා. Watu digabung. Muhammad කියලා කියන්නේ 94යි 85. Yakin වෙලා ගියා.
පැත්තෙන් යන්නද? හරි නැගි. හරිද? තාම ට්‍රිප් එකක් නම් වෙන වැදුන්නේ නැහැ. බලමු අපි ඉස්සරහට. පාදවික් නේද? Asal kan? හරි ලොකේෂන් එක දාලා තියෙන්නේ නේ. ලොකේෂන් එක දාලා තියෙනවා. ඇල්විටිගල මාවත අපාර්ට්මන්ට් රෙසිඩන්සිස් එක. ආ රයිට් හරි. හරි මේක අපේ 7 වෙනි ට්‍රිප් එක. කිලෝමීටර් 7.3ක් තියෙන පොඩි එන්ජින් ලොප් එකක් ගිහින් දෙන්න තියෙන්නේ. මම කියන්නේ බොරැල්ලට යන්න තියෙන්නේ. අපි යන් මේක දෙන්න. පාර්සල් එකක් තියෙනවා. පාර්සල් එකක් තියෙනවා. මේ ඇපාර්ට්මන්ට් 254 කියලා කිව්වා. 254. අරකද? 254 නේ? ඔව්. සෝරි. මෙතන වමට දාන්න. වමට දාලා පළවෙනි බෙන්ටේට. හරි. ඔව්. මේ පැත්තෙන්ද යන්නේ තියෙන්නේ? වාහනේ ඉද්දන්නේ නැහැ නේද? අවුලක් නැද්ද? ඈ? මෙතන මෙහෙම කෙලින්ම යන්නද? අපි 7 වෙනි ඕඩර් එකත් සම්පූර්ණ කරා. ඊළඟට අපිට වැදුණා කොල්ලු පිටියට එකක්. බලමු අපි යම් පැසෙන්ජර් ගන්න. හරි අපි මේ 8 වෙනි
හයර් එකත් කම්ප්ලීට් කරා. ඊළඟට ගන්න තියෙන්නේ 9 වෙනි එක. අපි බලමු. 9 වෙනි ඕඩර් එකත් අපිට හම්බුණා. මේ යන්න තියෙන්නේ කෝට්ටට. සර්ටිෆිකේට්ස් වගේ ගන්න දිනවා කියලා කිව්වේ. මේ එයා ජොබ් නම්බර් එක එව්වා. එතනට ගිහිල්ලා ජොබ් නම්බර් එක දුන්නාට පස්සේ සර්ටිෆිකේට් ටික දෙයි කියලා තමයි කිව්වේ. අපි යන් සර්ටිෆිකේට් ටික ගන්න. හරි සර්ටිෆිකේට්ස් ටික අපි ගත්තා. නමු කිලෝමීටර් කීයක් තියෙනවද කියලා මෙතන ඉඳන් කිලෝමීටර් 7.9ක් තියෙනවා. හරි අපි යමු. Harusnya tisai. harusnya panah gak memiliki. Thank you, Miss. මරියාලුනේ අපි එන්නේ නම් 10 වෙනි ට්‍රිප් එකත් කම්ප්ලීට් කරා. මේ වීඩියෝ වෙලා තිබුණේ නැහැ 10 වෙනි ට්‍රිප් එක. මොකද මේ බැටරි ලෝ වෙලා කැමරා එක ඕෆ් වෙලා තිබ්බා. මං දකුණු අත පැත්තේ උඩින් සම්පූර්ණ ට්‍රිප්ස් 10ම මේ සම්පූර්ණ ගාන දාන්න. මේ ඒකට ඔයාලට අයිඩියාවක් ගන්න පුළුවන්. මේ හරි එහෙනම් අද දවස මේ විදිහට තමයි ගෙවුනේ. ඉක්මනටම තව vlog එකකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ කට්ටියටම ජය වේවා. සතුටින් ඉන්න ඕනේ හොඳේ.